Welcome back to YouTube channel. ඔන්න ඉතින් අද අලුත් වීඩියෝ එකක් අරන් ඇවිල්ලා තියෙන්නේ GTA 6 ගැන තමයි අද වීඩියෝ එක අරන් ආවේ. ඊයේ Rockstar official cover art එක වගේම PS5 වල pre-orders දැම්ම එක date එකක් දාලා තිබ්බා. ඉතින් ඒකත් එක්ක මාත් හිතුවා GTA 6 ගැන වීඩියෝ එකක් දැම්ම නම් හරි කියලා. එහෙනම් අපි වීඩියෝ එකට ගිහිල්ලාම කතා කරමු. මං කිව්වනේ ඔයගොල්ලන්ට GTA 6 එකේ cover art එක official දාලා තිබ්බ කියලා. අන්නේ cover art එක තමයි ඔයගොල්ලන්ට මේ පැත්තෙන් බලා ගන්න පුළුවන් වෙන්නේ. අනිත් පැත්තෙන් බලා ගන්න පුළුවන් GTA 3 වල cover art එක. දෙකේම වම් පැත්තේ උඩ බලා ගන්න පුළුවන් හෙලිකොප්ටර් එකක් තියෙනවා. ඒකට හේතුව නම් ඇයි දන්නේ නැහැ. ඔයගොල්ලන්ට ඉතින් අනිවාර්යෙන් පල්ලෙහාන් කමෙන්ට් එකක් දාන්න. කොහොම වුණත් මේක ජුනි 25 කියන්නේ ලබන බ්‍රහස්පතින්දා ගේමින් කන්සෝල්ස් වලට රිලීස් වෙනවා කියලා තමයි දාලා තිබ්බේ. PC වලට නම් සැප්තැම්බර් වගේ වෙද්දි රිලීස් වෙයි. ඉතින් ඕවා තමයි GTA 6 වල අලුත් අප්ඩේට්. ඉතින් අපි දැන් ගේම් එක ඇතුළත ගැන පොඩ්ඩක් කතා කරමු. ඕපන් වර්ල්ඩ් ගේම් එක සාමාන්‍යයෙන් ඩ්‍රයිවිං ස්ටයිල් එකම එකනේ තියෙන්නේ. නමුත් මේ GTA 6 වලදී එහෙම වෙන්නේ නැහැ. ගේම් එකේ කැරක්ටර් එක අනුව අවස්ථාව අනුව ගේම් එකේ ඩ්‍රයිවිං ස්ටයිල් එක වගේ දේවල් වෙනවා. දෙවෙනි එක තමයි මේකේ කැරක්ටර්ස්ලා දෙකක් ඉන්නවා. අපිට කැමති කැරක්ටර් එකක් තෝරගෙන ප්ලේ කරගන්න පුළුවන්. ඒ වගේම මේකේ ස්ටෝරි එක හැදිලා තියෙන්නේ ඇත්ත කතාවක් ආශ්‍රයෙන්. ඉතින් මේ දේවල් දෙකම GTA ගේම් එක ඇතුළත් වෙන පළවෙනි පාර මෙන්න මේක තමයි. ඒකත් GTA 6 වල තියෙන විශේෂත්වයක්. මේකේ තියෙන අනිත් විශේෂ දේ තමයි හැංගීම් වලට කැරක්ටර් එකට අවස්ථාවට අනුව ඇනිමේෂන් එක වෙනස් වෙනවා. අපිත් හිතමු කකුලට වෙඩි වැදුණා කියලා. එතකොට ඒ කකුල නොන්ඩි ගගා තමයි යන්නේ. අන්න ඒ විදිහට මේ ගේම් එකේ ඇනිමේෂන් උත් වෙනස් වෙනවා. ඒ වගේම මේකේ එකම කැරක්ටර් වොයිස් එක අපිට ආයි ඇහෙන්නේ නැති විදිහට තමයි හදන්නේ. ජීවිතේ සෝෂල් මීඩියා වල කොපි මේ ගේම් එක ඇතුලේ තියෙනවා. ඒ වගේම අපිට ඒවා ඇත්ත ජීවිතේ සෝෂල් මීඩියා වගේ පාවිච්චි කරන්නත් පුළුවන්. ඒ වගේම තමයි මේකේ ඉන්න ප්ලේයර්ස්ලා සෝෂල් මීඩියා පාවිච්චි කරනවා. මැප් එක පැත්තට ගියොත් ගේම් එකේ මැප් එකයි ඇත්ත ජීවිතේ මැප් එකයි අතර වෙනසක් නැති තරම් එච්චරට මේගොල්ලෝ පාරවල් ගොඩනැගිලි හා කාලගුණය වගේ දේවල් රියලිස්ටික් කරලා තමයි තියෙන්නේ. ඉතින් ඕක තමයි අද අරන් ආපු වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඉතින් වීඩියෝ එකේ අඩුපාඩු තියෙනවා නම් පල්ලෙහාන් කමෙන්ට් කරන්න. ඒ වගේ වීඩියෝ එකකට like එකක් දාන්න. ඉස්සරහට ඕන වීඩියෝත් අනිවාර්යෙන් පල්ලෙහාන් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. තවත් සුපිරි වීඩියෝ එකකින් හම්බෙමු.